ඔයා ඇත්තටම ජීවිතේ එන්ජොයි කරනවද? අපි හැමෝම ජීවත් වෙන්න උත්සාහ කරනවා. try කරනවා. මේ කවුරුවත් ජීවත් වෙන්නේ නැහැ. ඔයාට මේ සබහා දහමේ ලස්සන පේනවද? මේ අහසේ මේ වලාකුළු වල මේ ගස් වැල් වල තියෙන ලස්සන. මේ සත්තුන්ගේ තියෙන ලස්සන ඒගොල්ලොන්ගේ චර්යාවන්. ඔයාට පේනවද? ඔයා ඒ දේවල් ඔයා නිරීක්ෂණය කරනවද? ඔයාට වෙලාවක් තියෙද මේ දේවල් වල ලස්සන බලන්න? නැහැ නේද? ඔයාගේ මනස ගොඩාක් දේවල් වලින් පිරීලා. ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ නේ? ඔයාගේ රිලේෂන්ෂිප් වල ප්‍රශ්න, ෆයිනෑන්ෂියල් ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, මේ දේවල් වලින් මනස බර වෙලා. ඔයාට මේ දැන් මෙතන තියෙන ලස්සන පේන්නේ නැතුව ගිහිල්ලා. දැන් ඔක පටන් ගන්න ඇත්තටම පුංචි කාලෙම තමයි ওই ට්‍රැප් එකට අපි වැටෙන්නේ. මොකද මේ සොසයිටි එකෙන් අපි පුංචි කාලෙදිම අපේ මනස ට්‍රේන් කරවනවා අනාගත සතුටක් වෙනුවෙන්. ඕක පටන් ගන්න එක වසරින් ඉඳන්. හරිද? හිතන්න ඊට කලින් පුංචිම ළමයෙක්ට මානසික රාමු තියෙද කියලා. එයාට මානසික රාමු ගොඩක් අඩුයි. බඩගිනි හිතුනම කනවා. සෙල්ලම් කරන්න හිතුනම සෙල්ලම් කරනවා. හරිද? මොකක් හරි ඉල්ලන්න ඕන හිතුවම අඬනවා. කෑ ගහන්න හිතුනම කෑ ගහනවා. එයාට නඩත්තු කරන්න ප්‍රතිරූපයක් නැහැ. මම මෙන්න මේ විදියට ඉන්න ඕන. මම හොඳ කෙනෙක් වගේ ඉන්න ඕන. එයාට එළියට පෙන්වන්න ප්‍රතිරූපයක් නැහැ. මේන්ටේන් කරන්න ඉමේජ් එකක් නැහැ. එයා හරි සරලයි, එයා හරි නිදහස් පොඩි ළමයෙක්. හැබැයි එක වසරේ ඉඳන් අපි මොකද කරන්නේ? මුලින්ම පුරුදු කරනවා බෙල් එකට. හරිද? පුංචිම කාලේ ඕක දැනෙන්නේ නැහැ. හැබැයි ටික ටික ලොකු වෙනකොට අපිටම තේරෙනවා අපේ මනස ට්‍රේන් වෙලා. අපි බලන් ඉන්නවා ඉන්ටර්වල් බෙල් එක ගහනකම්. අපි බලන් ඉන්නවා ඉස්කෝලේ ඇරෙන බෙල් එක ගහනකම්. අපේ සතුට හැමතිස්සෙම අනාගතයකට ට්‍රේන් කරලා. අපි අර බෙල් එක වදිනකම් ඒ අනාගත මොහොත වෙනකම් අපි බලන් ඉන්නවා. අපේ මනස එතනට ට්‍රේන් කරනවා. අවුරුදු 12ක් 13ක් අපි මේ এডুকেෂන් සිස්ටම් එකේ යනවා. ඒකට යන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි දැන් අපිට හැරිලා බැලුවට පස්සේ අපිට තේරෙනවා පුංචිම කාලේ ඉඳන් අපේ මේ මනස මොකද කරන්නේ? මේ සොසයිටි එකේ තියෙන සිස්ටම් එක විසින් අපේ මනස ට්‍රේන් කරනවා. ඉතින් අපි ඉන්නේ නොනවතින රේස් එකක එතකොට. හැමතිස්සෙම මේ අනාගත සතුටක් පස්සේ දුවන රේස් එකක ඉන්නේ. දැන් මේකේ වැරදි අවබෝධයක් ගන්න එපා. මේ අරමුණු තියෙන එක නරකයි, ගෝල්ස් තියෙන එක නරකයි කියලා නෙමෙයි කියන්නේ. අපි පුරුදු වෙලා තියෙනවා අපි මේ කරන වැඩේ, මේ ප්‍රොසෙස් එක, ජර්නි එක එන්ජොයි කරන්නේ නැතුව හැමතිස්සෙම ඩෙස්ටිනේෂන් එකකට යන්න. ගමනාන්තයකට යන්න. අවසානයකට යන්න. මොකක් හරි වැඩක් කරන්න ගියත් අපි ඒක එන්ජොයි කරන්නේ නැහැ නේ. අපිට ඕන ඉක්මනට ඉවර කරලා දාලා සතුටු වෙන්න. ඔයාගේ පර්සනල් ලයිෆ් එකෙන් බලන්න මේක. වැඩක් කරන්න ගත්තට පස්සේ වැඩේ බොහොම නිදහසේ රිලැක්ස් එකේ කරන්නේ නැහැ. ඉක්මනට කළා ඉවර කරන්න තමයි ඇතුලෙන් තියෙන උමනාව. උයන්න ගියත් එහෙමනේ ඉක්මනට උයලා කන්න තමයි උමනාව. උයන ප්‍රොසෙස් එක එන්ජොයි කරන්නේ නැහැ. හැමතිස්සෙම ඔළුවේ තියෙන ඩෙස්ටිනේෂන් එක. සතුට හැමතිස්සෙම අනාගතයකට කල් දාලා අවසානයකට කල් දාලා තියෙනවා. නෝක හොඳට තේරුම් ගන්න. ඔක හොඳට තේරුම් ගත්තොත් ඔයාලට පුළුවන් ජීවිතය ඇත්තටම එන්ජොයි කරන්න. ඔයාගේ මානසික බර අඩු කරගන්න. අන්න ඒක හරියට තේරුම් ගත්තොත් ඔයාට මේ දැන් මේ පේන අහස, මේ පේන ගහකොළ, මේ පේන සත්තු, කුරුල්ලෝ ඔයාලට ඒ පොඩි පොඩි දේවල් දැක්කත් ලොකු සතුටක් එනවා. ඔයා දන්නවා සතුට තියෙන්නේ දැන් මෙතන කියලා. මොකද අනාගතය කියලා කියන්නේ හැමතිස්සෙම අපේ හිතින් මවා ගන්න ෆැන්ටසියක්. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ නෑ ඔයාට ගෝල්ස් තියාගන්න එපා කියලා. ඔයාට කරන්න ආස දේවල් ඒව කරන්න ගන්න. ඔයාගේ ගෝල්ස් ඇචීව් කරන්න පටන් ගන්න. හැබැයි සතුට කල් දාන්න නැතුව ඒ ගෝල් එකට යන ප්‍රොසෙස් එක එන්ජොයි කරන්න. ඔයාට අරමුණක් තියෙනම් ඒ අරමුණට වැඩ කරන ඒ ප්‍රොසෙස් එක එන්ජොයි කරන්න. අන්න එතන තමයි ඇත්තටම එන්ජොයිමන්ට් එක තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න. ඒක ඔයාගේ ජීවිතේට පොඩ්ඩක් වැදගත් වෙයි.